ආයිබෝවන් සුබ උදෑසනක් යුවා වෙදර් වෙතින් දිනපතා ඉදිරිපත් කරන කාරගුණානාවැක්යයි මේ. අද 2026 වසරේ පෙබරවාරි 7 වන දින සෙනසුරාදා. සතියන්තයේ ඔබේ විනෝදචාරිකා සහ ගමන් බිමන් සැලසුම් කරන්න කලින් අද දවසේ වැස්ස කොහොමද කියලා අපි බලමු. අද කාලගුණීය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තමයි උදෑසන වැස්ස සහ සවස වැස්ස. මුලින්ම අපි යමු උදෑසන වැසියටි වන ප්‍රදේශවලට. නැගෙනහිර සහ ඌව පළාත්. ඔබ ඉන්නේ ත්‍රිකුණාමලය මඩ කලප්පුව හෝ බදුල්ල පැත්තේ නම් අද උදෑසන ඔබට කුඩයක් ළඟ තියාගන්න වෙනවා. මොකද ඊසාන දිග මෝසම නිසා මේ ප්‍රදේශවලට උදෑසන කාලයේ විටින් විට වැසි ඇති වෙනවා. විශේෂයෙන් බදුල්ලේ සහ මොනරාගල පාරවල් අද උදෑසන තෙත් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා රිය පදවනකොට පරිස්සම් වෙන්න. දැන් අපි බලමු සවස් කාලයේ කාලගුණය වෙනස් වෙන පැති ගැන. බස්නාහිර සහ සබරගමුව පළාත්. කොළඹ, කළුතර, ගම්පහ සහ රත්නපුරයේ ඉන්න ඔයාලට උදෑසන කාලයේ හොඳ හිරුවෙලියක් ලැබෙනවා. සතියන්තී වැඩ කටයුතු කරගන්න මේක හොඳ වෙලාවක්. හැබැයි මතක තියාගන්න පස්වරු දෙකින් පස්සේ අහස අඳුරු වෙන්න පුරුවන්. හවසට මේ ප්‍රදේශවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න වෙනවා. ඒ නිසා සවස ගමන් බිමන් යනවා නම් වැස්සට සූදානම් වෙන්න. දකුණු සහ මධ්‍යම පළාත්. ගාල්ල සහ මාතර වෙරළ තීරයටත් අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි වැටෙන්න ඉඩ තියෙනවා. නුවරඑළිය සහ මහනුවර පැත්තේ අද හවස්වරුවේ පොඩි වැස්සක් එක්කම සීතල මීදුම් තත්ත්වයක් දකින්න පුළුවන්. වැස්ස පායන පැති මොනවද? උතුරු සහ වයඹ පළාත්. යාපනය, මන්නාරම සහ පුත්තලම පැත්තේ අයට අද දවසේ ලොකු වැස්සක් නැහැ. හැබැයි හොඳට හුලං හමනවා. අවුව තිබුණත් හුළඟ නිසා රස්නේ අඩුවෙන් දැනේවි. අනුරාධපුරේ වන්දනාවේ යන අයටත් අද දවසේ ඉතාම හොඳයි. සාරාංශයක් විදිහට කිව්වොත් නැගෙනහිරට උදේ වැස්සත් බස්නාහිරට හවස වැස්සත් ලැබෙන දවසක් මේක. හවසට ගිගුරුම් දෙන වෙලාවට විවෘත ස්ථානවල ඉන්න එපා කියලා අපි මතක් කරනවා. නිවේදනයේ ඇසූ ඔබට අපගේ ස්තුතිය පුද කරන අතර අපේ UR වෙදර් පිටුව ෆොලෝ කරන්න. තව කෙනෙකුට දැනගන්න ෂෙයාර් කරන්න. අපිට ශක්තියක් වෙන්න කමෙන්ට් එකක් ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. තවද අපේ YouTube channel එක subscribe කරන්න. දිනපතා ඔබට නවතම තොරතුරු දැක බලාගත හැක. ඔබ සැමට ආරක්ෂිත නිදුක් නිරෝගී වූ සුන්දර සුබ දවසක් ප්‍රාර්ථනා කරන අපි UR වෙදර්